හිතවතුනි අපි ආව ඉතාලියේ රෝමයට. රෝමය තමයි ලෝක ඉතිහාසයේ සදාකාලික නගරය. රෝම අධිරාජ්‍යයේ හදවත. බටහිර ශිෂ්ටාචාරය, පාලනය, නීතිය, ඉංජිනේරු තාක්ෂණය, කලාව සහ සාහිත්‍ය වගේ බොහෝ දේවල් වල උපන්බිම මේ රෝම නගරය. අද වීඩියෝවෙන් මම ඔයාලව එක්ක යනවා අපේ දවස් දෙකක රෝම නගරයේ සංචාරයේ ඓතිහාසික තැන් බලන්න. හැබැයි වතිකානුව හැර. වතිකානුව ගැන වෙනම වීඩියෝවක් කරන්නයි මම හිතාන් ඉන්නේ. පළවෙනි දවසේ අපි උදෙන්ම ආවේ නූතන ලෝකයේ පුදුම හතෙන් එකක් වෙන කොලෝසියම් එක බලන්න. ක්‍රිස්තු වර්ෂ 72 දී වෙස්පාසියන් කියන රෝම අධිරාජ්‍යයාගේ කාලයේදී මේක ගොඩනැගීම ආරම්භ වෙලා ක්‍රිස්තු වර්ෂ 80 දී ටයිටස් අධිරාජ්‍යයාගේ කාලයේදී විවෘත වෙලා තියෙනවා. කොලෝසියම ප්‍රේක්ෂකයන් 50,000ත් 80,000ත් ප්‍රමාණයකට ඉන්න පුළුවන් ප්‍රමාණයේ ප්‍රේක්ෂකාගාරයක්. පුරාණයේ විවිධ සංදර්ශන සහ විශේෂයෙන්ම ග්ලැඩියේටර් සටන් මෙතන පැවැත්වෙලා තියෙනවා. අපි මේ සංචාරය ආවේ දෙසැම්බර් මාසයේ නිසා සාපේක්ෂව අඩු සෙනගක් තමයි හිටියේ. තමන් මිලදී ගන්න ටිකට් එක අනුව සංචාරකයන්ට මේ කොලෝසියම් එක තුළ විවිධ ස්තරවලට යන්න පුළුවන්. මේ කොලෝසියම තමයි වර්තමානයේ රෝමයේ තියෙන ප්‍රධානතම සංචාරක ආකර්ෂණය දිනාගත්ත තැන. අර නිකන් පප්පලාගෙන් කුටි කන සෙට් එක වගේ. I like the outfit. Oopsies. But cook. Espandere ordines. In pristinum, ready, set. In pristinum, ready. Ide, procedite, descite. Sisto sum signa, segui, fini. ආර්ක් ඔෆ් කොන්ස්ටන්ටයින් කියලා හඳුන්වන වර්ෂ 315 දී හදපු මේ ආරුක්කුව තියෙනෙත් කොලෝසියම ළඟමයි. කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයාගේ යුද ජයග්‍රහණයක් සැමනීම වෙනුවෙන් තමයි මේක හදලා තියෙන්නේ. හිතවතුනි පළවෙනි දවසේ හවස්වරුව අපි වෙන් කළේ මේ රෝමන් ෆෝරම් එක බලන්න. මේ ප්‍රදේශයේ පුරාණ රෝමයේ මහජන කලාපයක්. මෙතන තමයි පැරණි රෝමයේ මිනිසුන්ගේ දෛනික කටයුතු සිදු වුණේ. වෙළඳ පොළවල්, පරිපාලන ගොඩනැගිලි, ආගමික ගොඩනැගිලි, ඡන්ද විමසීම්, ජනතා ආමන්ත්‍රණ වගේ විවිධ දේවල් සිද්ධ වෙච්ච කලාපයක් තමයි මෙතන. ක්‍රිස්තු පූර්ව 8 වන සියවසේ ඉඳලා ක්‍රිස්තු වර්ෂ 608 විතර වෙනකම් මේ ප්‍රදේශය ඉතාම සක්‍රියව තිබිලා තියෙනවා. රෝම ඇදහිලි අනුව යමින් විවිධ දෙවිවරු වෙනුවෙන් ඉදිකරපු
ආගමික මධ්‍යස්ථාන රසක් වගේම ජුලියස් සීසර්, ඔගස්ටස් වගේ රෝම අධිරාජ්‍යයන් වෙනුවෙන් ඉදිකරපු ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් මෙතන තියෙනවා. මේ තියෙන්නේ ටෙම්පල් ඔෆ් සීසර් කියලා හඳුන්වන ගොඩනැගිල්ල පිහිටි තැන. මෙතන තමයි සුප්‍රකට රෝම අධිරාජ්‍යයෙක් වුණු ජුලියස් සීසර්ගේ ආදාහනය කෙරුණු තැන. වසර ගණනාවක් විවිධ හේතු නිසා ප්‍රමාද වෙච්ච මේ දෙවොල නිම කරලා නිල වශයෙන් ජුලියස් සීසර් වෙනුවෙන් නම් කළේ ක්‍රිස්තු පූර්ව 29 දී. අදටත් පුද්ගලයන් මේ ජුලියස් සීසර් දෙවොලේ අල්තාරය ළඟ මල් තියලා යන ආකාරය දකින්න පුළුවන්. ඉතින් හිතවතුනි මේ රෝමන් ෆෝරම් එක ආසන්නයේ තියෙන උස් භූමියේ ඉඳලා පේන මේ පැනොරමික් view එකත් එක්ක අපේ රෝම සංචාරයේ පළවෙනි දවස හමාර කරනවා. හෙට උදේම ආයෙත් හමු වෙමු. සීතල දෙසැම්බරයේ රෝම නගරයේ දෙවැනි දවස. සමර් එකට සාපේක්ෂව සෙනඟ අඩු හින්දාත් කූල් ටෙම්පරේචර් එක හින්දාත් සංචාරයට හොඳ කාලයක් මේ දවස්වල. නැත්තම් සාමාන්‍යයෙන් රෝමයේ සෑහෙන සංචාරකයෝ වෙන තැනක්. ඒ වගේම සමර් එකට උණුසුමත් වැඩි. ඉතින් අපි අද ඉස්සෙල්ලම ආවේ මේ කාසල් සැන්ට් ඇන්ජලෝ කියන ගොඩනැගිල්ල ගාවට. රෝම නගරයේ මැද්දෙන් ගලාගෙන යන ටයිබර් ගඟ අසබඩ මේක හදලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 123ත් 139ත් අතර කාලේ. හේඩ්රියන් අධිරාජ්‍යයාගේ සොහොන්ගේ හැටියට තමයි මේ ගොඩනැගිල්ල මුලින්ම හදලා තියෙන්නේ. හැබැයි පස්සේ කාලෙක මෙතන පාප්වරුන්ගේ නිවස්නයක් හැටියටත් හමුදා බලකොටුවක් හැටියටත් යොදාගෙන තියෙනවා. ඊළඟට අපි ආපු මේ තැනට කියන්නේ ස්පැනිෂ් ස්ටෙප්ස් කියලා. යුරෝපයේ දිගම සහ පළලම පඩිපේලිය හැටියට සලකන මෙතන පඩි 135ක් තියෙනවා. ඉහළින් පිහිටි ප්‍රංශ දේවස්ථානය සහ පහළ චතුරස්‍රය සම්බන්ධ කිරීමේ අරමුණින් 1723-1725 අතර කාලයේ තමයි මේක හදලා තියෙන්නේ. ස්පැනිෂ් ස්ටෙප්ස් ආසන්නයේ තියෙන මේ ගොඩනැගිල්ල තමයි ලෝකයේ පැරණිතම ස්ථිර තානාපති කාර්යාලය. වතිකානු බල ප්‍රදේශය සඳහා වූ ස්පාඤ්ඤ තානාපති කාර්යාලය තමයි මේක. 17 වන සියවසේ ඉඳලා අද වෙනකන් වසර 400කට ආසන්න කාලයක් මේ ගොඩනැගිල්ලේ තානාපති කාර්යාලය පවතිනවා. අපි දැන් මේ ඉන්නේ ට්‍රෙවි ෆවුන්ටන් එක ළඟ. 1762 වැඩ අවසන් කරපු මේ පොකුණ රෝම නගරයේ ලෑන්ඩ්මාර්ක් එකක්. ඒ වගේම මේකට වතුර ගේන්නේ ක්‍රිස්තු පූර්ව 19 වන සියවසේ ඉදිකරපු භූගත ජල මාර්ගයකින්. අපි දැන් මේ පහු කරගෙන යන්නේ රෝම නගරයේ තියෙන වික්ටර් එම්මානුවෙල් රජුගේ ස්මාරකය. ඔහු තමයි එක්සත් ඉතාලියේ පළවෙනි රජතුමා. මෙතන ගොඩනැගීම ආරම්භ වෙලා තියෙන්නේ 1885 අවුරුද්දේ. හිතවතුනි අපි මේ ඉන්නේ ශාන්ත මරියා සොප්‍රා මිනර්වා කියලා හඳුන්වන දේවස්ථානයේ. මෙතන තියෙනවා ලෝක ප්‍රකට පිළිරුවක්. ඒක තමයි මයිකල් ආන්ජලෝ විසින් නිර්මාණය කරපු රයිසන් ක්‍රයිස්ට් හෙවත් කුරුසයක් රැගෙන යන ජේසුතුමන්ගේ පිළිරුව. කිරිගනුඩෙන් නිර්මාණය කරලා තියෙන මේ පිළිරුවේ වැඩ අවසන් වෙලා තියෙන්නේ 1521 අවුරුද්දේ. වටිනා කලාකෘති ගොඩක් තියෙන මේ දේවස්ථානයේ ඉදිකිරීම 1280 ආරම්භ වෙලා දශක 9කට විතර පස්සේ 1370 තමයි වැඩ අවසන් කරලා තියෙන්නේ.
මේක තමයි රෝමයේ වඩාත්ම හොඳින් සංරක්ෂණය වෙලා තියෙන පැරණිම ගොඩනැගිල්ල. මේකට කියන්නේ පැන්තියන් කියලා. මුලින්ම හදලා තියෙන්නේ රෝම දෙවිවරුන්ගේ දෙවොලක් හැටියට ක්‍රිස්තු පූර්ව 27 දී. ඊට පස්සේ ක්‍රිස්තු වර්ෂ 125 දී හේඩ්‍රියන් අධිරාජ්‍යයා විසින් මේක නැවත ගොඩනැගීමක් කරලා තියෙනවා. ස්වභාවික ආලෝකය ඇතුළට එන විදියට මීටර් 43ක් පළල ගෝලාකාර වහලයක් සහිතව මේ ගොඩනැගිල්ල හදලා තියෙනවා. පැරණි රෝමයේ ඉංජිනේරු තාක්ෂණයේ විශ්මිත නිර්මාණයක් තමයි මේ පැන්තියන් ගොඩනැගිල්ල. ක්‍රිස්තු වර්ෂ 609 දී කතෝලික දේවස්ථානයක් හැටියට මෙතන පරිවර්තනය වෙනවා. ඉතාලියේ පළවෙනි රජු වෙච්ච දෙවන වික්ටර් එම්මානුවෙල්, සුප්‍රකට චිත්‍ර ශිල්පියෙක් වෙච්ච රෆායෙල් වගේ සුවිශේෂී පුද්ගලයන් කිහිප දෙනෙකුගේ සොහොන් ගෙවල් තියෙන්නෙත් මේ ගොඩනැගිල්ල ඇතුලේ. හිතවතුනි, අපේ දවස් දෙකක රෝම සංචාරය අපි අවසන් කළේ මේ නවෝනා චතුරස්‍රයෙන්. බරොක් ගෘහ නිර්මාණ ශිල්පයට අයිති හරිම ලස්සන පොකුණු කිහිපයක්ම මෙතන තියෙනවා. මම මුලින් කිව්වා වගේ මේ වීඩියෝවට මම වතිකානුව එකතු කළේ නැහැ. ඒ ගැන වෙනම වීඩියෝවක් කරන්න තමයි මම හිතාගෙන ඉන්නේ. ඉතින් මේ සීතල දෙසැම්බරයේ නත්තල් අසිරියත් එක්ක අපේ රෝම සංචාරයේ අපූර්ව අත්දැකීම් ගොඩක් එකතු කරපු තැනක්. විශේෂයෙන්ම අපි ඉස්කෝලේ යන කාලේ ඉගෙනගත්ත ලෝක ශිෂ්ටාචාරයේ අද්විතීය නිර්මාණ හැබැයින් දැක ගන්න ලැබීම ලොකු භාග්‍යයක්. ආයෙත් දවසක ලෝකයේ ලස්සන බලන්න අලුත් වීඩියෝවකින් මාදුට ලෝකයේ තුලින් හමු වෙමු. ගිහිල්ලා එන්නම්.